තෙරුවන් සරණයි. අපි සියතර සංවිධානයේ මාසිකව සිද්ධ කරන පරිත්‍යාගයේ මේ මාසයේ පරිත්‍යාගය සිද්ධ කරන්නයි අපි සූදානම් වෙන්නේ. මේ පරිත්‍යාගය ලබන්නේ දෙනියාය ප්‍රදේශයේ NK සෙනුර නිම්සර පුතණුවන් අවුරුදු 11ක් පමණ තමයි වෙන්නේ. පුතණුවන්ට ලියුකේමියා රෝගයෙන් ප්‍රතිකාර ලබන ඒ පුතාගේ මෑණියන් මේ අවස්ථාවට පැමිණ තිබෙනවා. මේ මෑණියන්ට මේ වෙලාවේදී පරිත්‍යාගය සිදු කරනවා අපේ සීසර සංවිධානයේ සමාජික කෝසල නිරෝෂණ මාර්ගය. හොඳයි, මේ පරිත්‍යාගය ලබා දීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දරුවට අවශ්‍ය කරන බෙහෙත් මොනවා හරි තියෙනවා නම් ඒ දරුවා ඉල්ලන මොනවා හරි කැමති දෙයක් තියෙනවා නම් සෙල්ලම් බඩු වෙන්න පුළුවන්, කෑම ಜಾති වෙන්න පුළුවන්. ඒ ඕන දෙයක් ඒ වගේම තමන්ගේ නිවසේ මොනවා හරි අඩුපාඩු, ඒ කියන්නේ ඉදිරියදා අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒවා සපුරා ගන්න ඒ ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම දරුවා වෙනුවෙන් පාවිච්චි කරනවා නම් ගොඩක් වටිනවා. මේ පරිත්‍යාගයන් සිදු කරන්නේ අපේ සමූහයේ ඉන්න හාමුදුරන් වහන්සේලා ඒ වගේම දීපින්තුන්ගේ ධන පරිත්‍යාගයෙන් තමයි මේ දේ සිදු කරන්නේ. දෙසිදෙස් බොහෝ පරිත්‍යාගශීලීන් අපිත් එක්ක මේ සඳහා අත්වැල්ලගෙන ඉන්නවා. අපි මේ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. තමන් මේ සිදු කළ පරිත්‍යාගයෙන් මේ පුතුණුවන්ට යම්කිසි උපකාරයක් වෙන්නේ නැති මේ පරිත්‍යාගය සිදු කිරීම තුළින් යම් උපකාරයක් වෙන්නේ නැති කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දරුවට අපි මේ වෙලාවේදී නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඖෂධ ගන්නා ඖෂධ දිව්‍ය ඖෂධ වගේ වෙලා ඉක්මනින්ම සුවපත් වෙලා නැවතත් අධ්‍යාපන කටයුතු වගේම තමන්ගේ දෙමව්පියන් සමග තමන්ගේ යාළුවන් සමග සුපුරුදු පරිදි සෙල්ලම් කරමින් අධ්‍යාපනය ලැබමින් හොඳ පුරවැසියෙක් බවට පත්වන්නට හැකි වේවා කියලා අපි දෙවියන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පරිත්‍යාගයන් කරපු සියලු දෙනාටමත් අපි ප්‍රාර්ථනා කරනවා නිදුක්ව නිරෝගීව තව තවත් මේ වගේ පින්කම් සිදු කරමින් চিරාත් කාලයක් සතුටින් ජීවත් වන්නට තුන්වන්ගේ පේට ආරක්ෂාව රැකවරණය, දිව්‍යන්ගේ පේට ආරක්ෂාව රැකවරණය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ජූනි මාසයේ පරිත්‍යාගය අපි මේ විදිහට අවසන් කරනවා. නැවතත් අපි ජූලි මාසයේ පරිත්‍යාගයෙන් හමු වන තුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි.